Hi friends, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අදත් වෙනද වගේම ඔයාලට වටින වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඒ තමයි කොණ්ඩි මහතට ඝනකමට දිගට පවා ගන්න ඔයාලට උදව් වෙන දෙයක් ගැන. ඒ වෙන මොකොත් නෙමෙයි, ඔලිව් ඔයිල්. මම කාලෙන් කාලෙට දේවල් try කරන කෙනෙක්. ඉතින් මං දැනට මාස 5ක විතර තිස්සේ ඉඳන් මේ ඔලිව් ඔයිල් මගේ කොණ්ඩෙට පාවිච්චි කරනවා. මේ ඔලිව් ඔයිල් වල තියෙන benefits ගැන කියන්න කලින් මම මේක පාවිච්චි කරන විදිහ ගැන ඔයාලට කියලා ඉන්නම්. මුලින්ම ඔලිව් ඔයිල් ටිකක් පීරිසයකට දාගෙන ඒක මම මේ පෙන්නන විදිහට ඩබල් බොයිල් ක්‍රමයට විනාඩි 10ක් විතර රත් කර ගන්නවා. ඒක රත් වුණාට පස්සේ මං ආයෙමත් මේ ඔයිල් එක ඔළුවේ ගහගන්න පුළුවන් තරමට නිවෙනකන් ඉන්නවා. ඊට පස්සේ මම මේක කොණ්ඩෙට ඇප්ලයි කරගන්නවා. විනාඩි 20ක් විතර මං හොඳට ඔළුව මසාජ් කරගන්න ඕනේ. කොණ්ඩෙටත් හොඳ ඔයිල් එක කොණ්ඩෙටත් හොඳට මේ වගේ මේ විදියට හොඳට මේ ඔයිල් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් දැන් මං කියන්නම් මේකෙන් ඔයාලට තියෙන benefits මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි කෙස්වල තියෙන බියලි බව මේ ඔලිව් ඔයිල් වලට නැති කරලම දාන්න පුළුවන්. ඔලිව් ඔයිල් වල ඔලෙයික් ඇසිඩ් එක තියෙනවා. ඒක කෙස් ගහ ඇතුළටම යන නිසා dry frizzy කෙස් හොඳට soft විදිහට අපිට තියාගන්න පුළුවන් වෙනවා. දෙවෙනි කාරණාව තමයි කෙස් කැඩිලා යන එක අඩු කරනවා. කෙස් අග පැලෙනවා කැඩෙනවා නම් ඔලිව් ඔයිල් එක ප්‍රොටෙක්ටිව් ලේයර් එකක් හදනවා. තුන්වෙනි කාරණාව හිස් සොරි සහ කැසීම් අඩු කරනවා. හතරවෙනි කාරණාව තමයි කෙස් වර්ධනයට උදව් වෙනවා. එවැගේම පස්වෙනි කාරණාව ලස්සන ෂයින් එකක් කොණ්ඩෙට එනවා. ඒ කියන්නේ අපි දැන් මේ ඔයිල් එක ඔළුවට ඇප්ලයි කරාට පස්සේ වොෂ් කරාන් පස්සේ පිහ දාලා ඉවරුණාට පස්සේ අපි මේක බලද්දී කොණ්ඩේ හොඳ සිනිඳුවට ෂයින් ලුක් එකක් ඇවිල්ලා තිනවා. ඔයාලටම බලා ගන්න පුළුවන්. ඔයිල් එක ඔළුවට දාන්නේ නාන්න පැය 2කට විතර කලින්. ඊට පස්සේ ඔළුව හොඳට වොෂ් කරගන්න ඕනි. තෙල් නැති වෙන විදියට. මොකද මේ තෙල් ඔළුවේ හිටොත් එහෙම ආය අපේ කොණ්ඩේ තෙල් ගතිය වැඩි වෙලා කොණ්ඩේ යන්න බලනවා. මම මේ විදිහට හයියෙන් වීඩියෝ එකේ ඔයිල් මසාජ් එක කරනවා පෙන්නුවට ඔයාලා මේ විදිහට කරන්න එපා. ගොඩක් මෘදුව තමයි කරන්න ඕනි. මොකද මම මේක ස්පීඩ් කරලා තියෙන මේ වීඩියෝ එක. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක ඔයාලට සතියට දවස් 2ක් විතර කරන්න පුළුවන්. ඔයාලත් එහෙනම් මේ විදිහ try කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා. අමතක නොකර වීඩියෝ එක ලස්සනයි නම් සහ ඔයාලට වැදගත් වීඩියෝ එකක් කියලා හිතෙනවා නම් like කරන්නත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ පුංචි YouTube channel එක subscribe කරන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා.
පාවිච්චි කරන ෂැම්පු කන්ඩිෂනර් දෙක. ඒකත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්